කඳුකර ප්‍රදේශයකට ගිහිල්ලා යම් කෙනෙක් ආත්පස බලන්න පැත්තේ ලොකුවට පොඩියට කඳු මුදුන්මයි පෙන්නේ. ඈත වන රුධින් ඉහළට එසවිලා කඳු මුදුන් හැමතැනම පෙන්නේ. අන්න ඒ වගේ තමයි කියලා කියනවා මේ ජීවිතයේ සාධාරණයක් කරමින් කල යුතු හැම පින්කමක්ම නැවත සිද්ධ කරගෙන පිනෙන් පෝෂණයට පත්වන පුද්ගලයා මරණ මංචකයේ සැතපීලා නම් තමන් කරපු පින්කම් ටික ආවර්ජනය කරනකොට ඔහුට හරියට ඒ කුසලයේ කොහොමද පෙනෙනවා කියන්නේ කඳුකර ප්‍රදේශයකට ගිහිල්ලා වටපිට බලනවා. තේරුණාද කාරණාව? ඒකට පේනවා සිල් ගත්ත පින වෙනම තියෙනවා. දන් දීපු පින් වෙනම තියෙනවා. වක්පිළිවෙත් කරපු පින්කම් වෙනම තියෙනවා. ප්‍රතිසංස්කරණ කරපු පින්කම් වෙනම තියෙනවා. මේ ආදී වශයෙන් තමන් කරපු নানা ආකාර කුසලයන් කඳු වගේ පිළිපෙන්නේ තියෙනවා.